සමහර අය මන් දන්නවා අත උස්සන්න එපා. ඒ දේව මෙහෙට පරක්කු වෙලා එනවා. පුරුද්දක් වශයෙන්. නමස්කාර කොට සිවුරුනාට පස්සේ ඉක්මනට එනවායි වචනේ අහන්න ඕනේ. පාස්ටර් නමස්කාරයට ටිකක් අත පහ වෙනවා. ඒ පාස්ටර් වචනේ අහන්න මං වචනේනේ වැදගත්ම. එහෙමයි ඉන්නවා. රැවටෙන්න එපා. කවුද කිව්වා? නමස්කාර කරන්න ඔබ කම්මැලි නම් ඔබ ස්වර්ගයට සූදානම් නැහැයි කියලා. 27 වෙනි ගීතාවලියේ දාවිත් රජතුමා මෙහෙම ලියනවා. 4 වෙනි පදේ ස්වාමින් වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි. ඒ දේම ඉල්ලා සිටින්නෙමි. එනම් ස්වාමින් වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳමින් දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස මගේ ජීවිතයේ සියලු දවස්හි ස්වාමින් වහන්සේගේ ගෘහයේ වාසය කරන්නටය. සාමාන්‍ය මිනිසෙක්ට අවශ්‍ය සෑම දෙයක්ම දාවිත් රජතුමාට තිබ්බා. ඊශ්‍රායලේ යුද ජයග්‍රහණය ගෙනාපු රජතුමා. ඒ දවස්වල යුද ජයග්‍රහණය කියන්නේ ඉතා වැදගත් දෙයක්. මිනිහෙක්ට අවශ්‍ය සෑම භූවික අවශ්‍යතාවයක්ම දාවිත් රජතුමාට තිබ්බා. හිතට ආශා කරන්න පුළුවන් සෑම දෙයක්ම ඔහුට ලැබුණා. ඔහුට සියලු මුදල් සියලු විනෝද වෙන්න තියෙන විකල්ප සියල්ල තිබ්බට හැම අභිලාෂයක්ම හැම ආශාවක්ම පැත්තකට දාලා එක් ආශාවක් වෙත එක් යොමුවක් වෙත ඔහුවම සීමා කරා. ස්වාමින් වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි. උන්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා සිටින්න. දාවිත් රජතුමාට එතුමාගේ අනර්ග රජමාලිගාවේ ජීවත් වෙන්න තිබ්බා. එතුමාට ආශාවක් තිබ්බේ උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්න. තමාගේ ප්‍රශ්න විසඳන්න විකල්ප තිබ්බත්, බලය තිබ්බත්, මුදල් තිබ්බත්, වස්තුව තිබ්බත්, ඒ ඔක්කොම පැත්තකට දාලා උන්වහන්සේ දිහා බලන්න ආශාවක් තිබ්බා. ඔබ විකල්ප මැද්දේ ඔබට උන්වහන්සේ දිහා බලන්න ආශාවක් තියනවද? දාවිත් රජතුමා මෙතන කතා කරන්නේ ගොඩනැගිල්ලක් ගැන නෙමෙයි. ඇත්තටම දේව මාලිගාව තනුවේ දාවිත් රජතුමාගේ පුතා සාලමන්. දාවිත් රජතුමා කතා කරන්නේ ඇත්තටම උන්වහන්සේගේ අභිමුඛත්වය ගැන. උන්වහන්සේගේ ශෝභාලංකාරය දිහා බලන්න. අපි සමහර වෙලාවට දෙවියන් වහන්සේ ගැන ගොඩක් දන්නවා. වචනය පාඩම් කරනවා. සාකච්ඡා කරන්න පුළුවන්. උගන්වන්න පුළුවන්. ඒත් උන්වහන්සේව ගැඹුරු ලෙස අපි දන්නේ නැහැ. උන්වහන්සේගේ ශෝභාලංකාරය කියන්නේ මොකද්ද? ශෝභාලංකාරය දිහා බලනවා කියන්නේ උන්වහන්සේව දිහා ප්‍රේමයෙන් බලාගෙන අගය කිරීම. ප්‍රේමයෙන් බලාගෙන අගය කිරීම. ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. මෙතන විවාහ වෙච්ච අය ඉන්නවද? විවාහ වෙලා නම් අත උස්සන්න මෙන්තකට. ගොඩක් අය ඉන්නවා. අවුරුදු 2ක් විවාහ වෙච්ච අය අත උස්සන්න. 20ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්, 2කට වැඩිය. අවුරුදු 5කට වැඩිය. වාව්, ඕකේ. අවුරුදු 10කට වැඩිය. අමත් ඉන්නවා. අවුරුදු 20කට වැඩි අය ඉන්නවද? අවුරුදු 20කට වැඩිය විවාහ වෙලා. වාව්. අවුරුදු 30කට වැඩිය. තාමත් ඉන්නවා. හරි. ඔබේ බිරිඳ, හරි ඔබේ සැමියා ඔබ ළඟ ඉන්නවා නම් ටිකක් බිරිඳ හරි සැමියා වෙත හැරෙන්න. හැරෙන්න දැන්. මම ඔබට ආසාවක් දෙන්න. හොඳට හැරෙන්න. හැරිලා හොඳට S2 දිහා බලාගෙන හොඳට බලන්න. හොඳට බලන්න. ආදරෙන් බලන්න. සමහර අය ටිකක් මේ ලැජ්ජයි වගේ. සමහර අය මේ මාස ගානකට බලලා නැහැ වගේ. මොකක්ද දන්නද වෙන්නේ? මං කියන්නම්. අලුතින් බැඳපු අය පළවෙනි මාස අය අවුරුද්ද 2 අම්මෝ මං ඔයා දිහා බලන්නම් අයියාමෝ ලස්සනම ලස්සන සුරංගනාවියක් වගේ එයත් බලනවානේ හැන්සම් ඔයා අවුරුදු 5ක් 10ක් ගියාම මොකද වෙන්නේ? අපි ටිකක් බැලුවම අනිත් එක නගිනවා. ඔය ඇයි ඔච්චර බලන්නේ? මොකද්ද ප්‍රශ්නේද? මොකද්ද වෙනස් වෙන්නේ?
අපි ප්‍රේම කරන තැනැත්තියට දිහා අපිට ප්‍රේමෙන් අග්‍ය කිරීමෙන් බලන්න බැරි නම් උන්වහන්සේ දිහා අපි බලන්නේ කොහොමද? අපි උන්වහන්සේ දිහා බලන්න, උන්වහන්සේව අග්‍ය කරන්න, උන්වහන්සේ කාලය ගත කරන්න අපි දන්නවද? සම්ප්‍රදායක් වශයෙන් බයිබලය කියවන්න විතරක් නෙමෙයි. නීතියක් නිසා නිරාහාරව ඉන්න නෙමෙයි. කවුරුහරි කියපු හින්දා යාඥා කරන්න නෙමෙයි. ආදර සම්බන්ධකමකින්, ප්‍රේම සම්බන්ධකමකින් උන්වහන්සේ දිහා බලන්න. අපි නමස්කාර කරන විට තමයි අපිට උන්වහන්සේව දකින්න අපි පුරුදු වෙන්නේ. නමස්කාර කරනකොට සමහර අය මන් දන්නවා අත උස්සන්න එපා. ඒ දේව මෙහෙට පරක්කු වෙලා එනවා. පුරුද්දක් වශයෙන්. නමස්කාර අර කොටස ඉවරුනාට පස්සේ ඉක්මනට එනවා. අයි වචනය අහන්න ඕනේ. පාස්ටර් නමස්කාරයට ටිකක් අතපහුව වෙනවා. පාස්ටර් වචනය අහන්න මං වචනේනේ වැදගත්ම. එහෙමයි ඉන්නවා. රැවටෙන්න එපා. කවුද කිව්වා? නමස්කාර කරන්න ඔබ කම්මැලි නම් ඔබ ස්වර්ගයට සූදානම් නැහැ කියලා. නමස්කාර කිරීම අතපහුව කරනවා නම් ඔබ ස්වර්ගයට සූදානම් නැහැ. ටිකක් හිතන්න. ස්වර්ගය මොකද්ද අපි කරන්න යන්නේ? නමස්කාර කිරීම. උන්වහන්සේගේ මුහුණ දිහා බලාගෙන, ශෝභාලංකාරය දිහා බලාගෙන උන්වහන්සේ වගේ කිරීම. මෙතන ඒක කරන්න පුරුදු නැත්තම් එතන ඒක කරනවද? පාස්ටර් මම නමස්කාරයට කැමතියි. ඒත් පාස්ටර් මේ අපි ගායනා කරන ගීතිකා මට ඒක සෙට් වෙන්නේ නැහැ පාස්ටර්. ඒක තමයි ඇත්ත. මං සිංහල මෙහෙට එන්නේ මේ දේව මෙහෙට එන්නේ මේ පාස්ටර් මං භාෂා පුරුදු හින්දා. ඒ දෙමළ දේව මෙහෙ මං කාලෙන් කාලට යනවා. එතන නම් වර්ෂිප් එක නම් පාස්ටර් මරුවා. සිංහල එකේ ටිකක් අර බහැල වගේ. අර ඉංග්‍රීසි මෙහෙ පාස්ටර් ගිටාර් ගහන එක නන වව්. අපේ දේව මෙහෙ විතරක් අයියෝ අරයට ගිටාර් ගහන්න කියන මොකක්වත් ගිටාර් ගහන්න බෑනේ. සමහරලාට අපි නමස්කාර ගැන හිතනකොට අපි හිතන්නේ අපි ගැන. අවුරුදු ගානකට ඉස්සෙල්ලා ඉංග්‍රීසි සභාවේ නමස්කාර පාසල් නැත්නම් වර්ෂිප් පාස්ටර් හැටියට මං කටයුතු කරා කාලයකට. අපිට ලොකු සභාවක් තියෙනවා. ලොකු සභාවක හාස්කම් වැඩි, ප්‍රශ්නත් වැඩි. හැම ඉරිදා වගේම කවුරු හරි මට ඇවිල්ලා කියනවා ඉංග්‍රීසි දේව මෙහෙ ගැන මම විශ්වාස කරනවා සිංහල දේව මෙහෙම එහෙමම තමයි කියලා. පාස්ටර් මොකද්ද පාස්ටර්? ඔක්කොම අලුත් සින්දු අලුත් ගීතිකා විතරයිනේ පාස්ටර්. මම මේ සභාවේ මම අවුරුදු 30ක් මම ඉන්නවා. පාස්ටර් පරණ ගීතිකා කාලෙන් කාලටවත් ගහන්නකො පාස්ටර්. අලුත් ඒවා විතරයි ගහන්නේ පාස්ටර්. ඒ ඉරිදම තවත් තරුණයෙක් ඇවිල්ලා කියන පාස්ටර් මොකද්ද පාස්ටර් පරණ ගීතිකා විතරයිනේ මේ ගහන්නේ. ඇයි? වයස අනුව අපිට ආස වෙන දේවල් වෙනස්. එකම ඉරිදා එක්කෙනෙක් ඇවිල්ලා කියනවා පාස්ටර් අප්පෝ අද නම් ශබ්ද කියන්නේ අප්පෝ මං බීරි වෙනවා පාස්ටර්. එච්චර වොලියුම් එක උඩට ගිහින්. තවත් එක්කෙනෙක් ඇවිල්ලා කියනවා පාස්ටර් මට මොකක්වත් ඇහෙන්නේවත් නැහනේ. අපේ නමස්කාරය අපගේ පහසුව මත අපි පදනම් කරොත් අපේ තක්සේරුවේ අපේ දෙවියන් වහන්සේගේ අගය නැත්නම් වටිනාකම අඩු වෙනවා. අපි ගැන හිතාගෙන නමස්කාර කරනවා නම් අපි ඇත්තටම නමස්කාර කරන්නේ කාවද? උන්වහන්සේ දිහා අපි බලනකොට අපේ ජීවිතේ අනිත් ඔක්කොම කොටස් නිවැරදි ස්ථානයට යනවා. අපි උන්වහන්සේ දිහා බලනකොට අපේ ජීවිතේ තියෙන ප්‍රශ්න ඇත්තටම කුඩා වෙනවා. ඔබ හිතනවා නම් අද ඔබ ජීවිතේ තියෙන ප්‍රශ්න, අභියෝග, ගැටලු, කරදර වැඩි කියලා. මම ඔබට ප්‍රායෝගික උපදෙසක් දෙන්න. යාඥා කරන්න එපා. නමස්කාර කරන්න. ඔබ කාලයක් අරගෙන නමස්කාර කරොත්
නමස්කාර කරන විට උන්වහන්සේගේ මුහුණ දිහා බලාගෙන ශෝභාලංකාරය දිහා බලාගෙන අගය කරගෙන නමස්කාර කරනකොට අපේ ප්‍රශ්න නිකම්ම කුඩා වෙනවා. ඇයි? උන්වහන්සේ අපේ ජීවිතේ විශාල වෙනවා. ආමෙන්. දාවිත් උන්වහන්සේව දැන ගැනීමට උන්වහන්සේ ගැන තොරතුරු දැනගන්න නෙමෙයි. උන්වහන්සේව දැනගන්න. දැන හඳුනාගෙන ගැඹුරු ලෙස සම්බන්ධකමක් ඇති කරන්න. දාවිත් ආශාවක් තිබ්බා. මේ 27 වෙනි ගීතාවලිය ලිව්වේ අමාරු කාලයක. දාවිත් රජතුමා පරාජය කරන්න ඔහුගේම පුතා අබ්සලෝම් සටන් කරනවා දාවිත් එක්ක. ප්‍රශ්න ගොඩක් මැද්දේ, අභියෝග ගොඩක් මැද්දේ, ගැටලු සහගත ජීවිතයක් මැද්දේ දාවිත් රජතුමා තෝරා ගන්නවා, තීරණයක් ගන්නවා. මගේ සෑම විකල්පයක් පැත්තකට දාලා මම උන්වහන්සේව කේන්ද්‍ර කරගෙන උන්වහන්සේගේ අභිමුඛත්වය මගේ එක දෙය කරනවා කියලා.